එහෙම බදු ගහන්න හොඳ නැහැ. බදු අය කිරීමේ මධ්‍යස්ථභාවය කියන එක ළමයි අපි සමාන කරනවා බඹරා මලෙන් රොන් ගන්න එකට. ළමයි කොහමද බඹරු මලෙන් රොන් ගන්නේ? බඹරු මලෙන් රොන් ගන්නේ කොහමද පුතා? රොන් සොයනවද? ඔන්න බඹර එනවා. බඹර ළමයි ඉතින් ඈත ඉඳන් බඹරගේ වදේ ඉඳන් එනවා. ඇවිල්ලා යන මල දිනනවා. මල වටේ ළමයි පොඩ්ඩක් කැරකෙනවා. ලං වෙනවා. හරිද? මලත් බලන් ඉන්න අම්මුරු මාරාතල් එක මේක. හරිද? බඹර එනවා ළමයි පස්ස බලනවා පොඩ්ඩක්. ආයෙ චුට්ටක් ඈතට යනවා. ආයෙ ලං වෙනවා. හරිද? මලටත් තාතල්. ඊට ළමයි ෂේප් එකේ ළමයි බඹර ලෑන්ඩ් කරනවා. හරිද? පෙති කඩන්නේ තලන්නේ. ෂේප් එකේ ළමයි පොඩි සද්දෙකුත් දාගෙන හරිද? මල් පැණි ටික ගන්නවා. යනවා. මලත් සතුටින් බඹර සතුටින් මලට දරුණෙත් නෑනේ. බඹරගේ වැඩෙත් කෙරුණා. හරිද? මරුණි. හැබැයි හිතනවල බඹර එනවා. බඹර එනවා. හොං ගාලා පෙති ටික ගලවගෙන ගියා නැට්ට කැඩුවා. හරිද? ළමයි රොන් උරන්න කියලා ළමයි අර මල විනාශ කරා කාබාසිනිය කරා. හරිද? ඒක ළමයි එනකොට ළමයි ලස්සන්ට මල් ගහේ මල් පිපිලා තිබ්බ ළමයි මල් 1000ක් විතර බඹර යනකොට ළමයි පෙති ටික බිම. එහෙම බදු ගහන්න හොඳ නැහැ. ඒත් ළමයි මිනිස්සුන්ගෙන් උනත් බදු ගහන්න ඕනේ අන්න ඒ විදියට. කොහොමද? මුදල් නැමතුම ඇවිල්ලා මිනිස්සු ගාවට පස්ස ගන්නවද? නෑ එහෙම නෑ. එහෙම කරන්න බෑ. අපිට පස්ස බාන්න ඕනේ නෑනේ පුතා. හරිද? මිනිස්සුන්ගේ ළමයි තීරණ වලට බලපෑමක් නොවන විදියට තමයි බදු ක්‍රමයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒකේ ළමයි බදු ක්‍රමයේ මධ්‍යස්ථභාවය කියන එක සමාන කරන්නේ බඹර මලෙන් රොන් ගැනීමට.